එක්සේඩියාලු ඒගාවිඩුවටත් අයිබන් කියල පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ වැඩියෙන් හොඳ තෙමු එකද එහෙම නැත්නම් අලිඑක්ස්ප්‍රස් එකද කියලා. මේ වීඩියෝ එක බලමු කම්පෙයාර් කරලා මේ දෙකෙන් වැඩිපුරම මට හොඳ මොකක්ද කියලා. ඉතින් අපි මෙතනදී prices, fees, ඒ වගේම මේගොල්ලෝගේ packaging, ඒගොල්ලෝගේ site reviews, ඒ වගේම products වල තියෙන reviews, ඒ වගේ තමයි මේක delivery speed එක කොහොමද, deliver කරලා tax වගේ දේවල් charge වෙනවද, මේ හැම දෙයක් ගැන මෙතනින් සාකච්ඡා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉස්සෙල්ලාම අපි කතා කරමු delivery speed එක ගැන. මොකද මේක තමයි වැදගත්ම වෙන්නේ සාමාන්‍යයෙන් පිටරට ඉඳලා ලංකාවට මොන හරි products order කරද්දී ඔයාට. ඉතින් මෙතනදී මම තෝරගත්ත product එකක්. ඒක තමයි මගේ iPhone එකට back cover එකක්. එකම back cover එක Temu එකකින් සහ AliExpress එකකින් order කරන්න මම තීරණය කරා. ඊට පස්සේ මම මාර්තු 11 වෙනිදා මේම order එකක් දැම්මා. මේ Temu එකේ සහ AliExpress එකේ එකම product එක order එකක් දැම්මා. ඊට පස්සේ මම බැලුවා ස්පීඩ් එක වැඩියෙන්ම කාගේ ප්‍රොඩක්ට් එකද මගේ අතට එන්නේ කියලා. ඊට පස්සේ 23 වෙනිදා හරියටම මාර්තු 23 වෙනිදා, ඒ කියන්නේ දවස් 12කට පස්සේ, හරියටම දවස් 12කට පස්සේ මට ඉස්සෙල්ලාම ආ ප්‍රොඩක්ට් එක තමයි Temu එකේ ප්‍රොඩක්ට් එකම වල හරියටම දවස් 12කට පස්සේ ආවා. ඊට පස්සේ දවස් 13කට පස්සේ AliExpress ප්‍රොඩක්ට් එක ආවා. ඒ කියන්නේ 23 වෙනිදා මට ආවා Temu එකේ ප්‍රොඩක්ට් එක, 24 වෙනිදා මට AliExpress එකේ ප්‍රොඩක්ට් එක ආවා. එතකොට ස්පීඩ් වයිස් ගත්තට පස්සේ ලොකු වෙනසක් නැහැ. ඒ කියන්නේ සති දෙකක් ගියේ නැහැ. දෙකෙන් එකක්වත් එන්න දවස් 12ක් සහ 13ක් ඇතුළත මගේ ප්‍රොඩක්ට් එක මගේ අතරම හම්බුණා. එතකොට ස්පීඩ් එක අතින් ගත්තාම ලොකු කම්පැරිසන් එකේ වෙනසක් වෙලා නැහැ. AliExpress එකෙන්ද Temu එකෙන්ද ගන්න කියලා. ඊට පස්සේ පැකේජින් එක ගැන කතා කරොත් පැකේජින් එකත් සර්ව සමයි. ඒ කියන්නේ ඇත්තටම AliExpress එකෙන් ඕඩර් කරද්දී වෙන පැකේජ් එකම තමයි Temu එකේ තමයි ඒ වගේම පැකේජ් එකක් තමයි හම්බෙලා තියෙන්නේ. ඉතින් මෙතනදී පැකේජ් වයිස් ගත්තොත් ඔයාට දෙන්න පුළුවන් ලකුණු දෙකටම 10න් 7ක් වගේ දෙන්න පුළුවන්. ඒ වගේ තමයි අපි ස්පීඩ් වයිස් ගත්තොත් එහෙම Temu එකට 10න් 8ක් දෙද්දී AliExpress එකට 10න් 7ක් වගේ දෙන්න පුළුවන්. මොකද දවසක වෙනසක් AliExpress එකේ තියෙන හින්දා. ඒක හැබැයි නොසලකා හැරිය හැකි වෙලාවි වෙනසක් තියෙන. මොකද සමහර වෙලාවට දුර පළාත කියන කෙනෙක්ට මේක වෙනස් වෙලා දෙකම එක දවසෙන් නම් පුළුවන්. නැත්නම් Temu එක දවසක් පරක් වෙලා AliExpress එකේ දවසක් කලින් එන්නත් හැකියාව තියෙන නිසා. ඊළඟට prices ගැන බලන්න. ඒක තමයි වැදගත්ම දේ සාමාන්‍යයෙන් online shopping කරන කෙනෙක්ට. ඉතින් මේ prices හැම වෙලේම වෙනස් වෙනවා. ඒ කියන්නේ මේකට හේතුව ඒගොල්ලෝ offers යන කාලෙට ගොඩක් අඩු වෙනවා. අඩු වෙන නිසා ඒක හරියටම Temu එකේ ගණන් වැඩි, AliExpress එකේ ගණන් අඩුයි, නැත්නම් AliExpress එකේ ගණන් වැඩි, Temu එකේ ගණන් අඩුයි, නැත්නම් Temu එකේ ගණන් වැඩි, AliExpress එකේ ගණන් අඩුයි වගේ කියන්න බෑ. ඒක offers යන විදියට. මම ඔයාට සජෙස්ට් කරන්නේ, මමත් කරන්නේ මේ Temu එකෙන් හෝ AliExpress එකෙන් බඩු ගද්දී ඉස්සල්ලාම ගිහිල්ලා බලනවා මේ මට ගන්න ප්‍රොඩක්ට් එක එකම ප්‍රොඩක්ට් එක මේ තැන් දෙකේම තියෙනවද, සහ මේ රිවිව්ස් කොහොමද, සහ ඊට පස්සේ බලන්න ප්‍රයිස් එක. ඒ වෙලාවට ඒ අවස්ථාවේදී Temu එකේද ගණන් අඩු, එහෙම නැත්නම් AliExpress එකේද කියලා බලලා තමයි මම ඕඩර් එක ප්ලේස් කරන්නේ. එතකොට මම දැක්ක Temu එකේ මම දැක්ක වැදගත්ම නෙගටිව් පොයින්ට් එක තමයි ඒගොල්ලෝ ෆ්‍රී shipping කරනවා කියලා ඇඩ්වර්ටයිස් කරලා අඩු ගණන් වල පර්චේසස් කරන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ මට බෑක් කවර් එකක් ඕනුනත් මට කෙලින්ම ගිහලා Temu එකෙන් බෑක් කවර් එකක් ඕඩර් කරන්න බෑ. ඒකට හේතුව මොකද්ද? ඒගොල්ලෝ කියනවා අවම ඕඩර් එකක් ප්ලේස් කරන්න කියලා ඒගොල්ලෝ ඕඩර් එක ෂිප් කරද්දී. ඒ කියන්නේ මට රුපියල් 2971ක ඕඩර් එකක් ප්ලේස් කරනවා Temu එකෙන් ඕඩර් එක ඩිලිවර් කරන්න. ඒ කියන්නේ මට බෑක් කවර් එකක් ගන්න බෑ. බෑක් කවර් විතරක් නැතුව ඊට පස්සේ මට බෑග් එකකුත් ඕඩර් කරන්න උනා. ඇත්තටම මට එහෙම බෑග් එකක් ඕනක් වෙලා තිබුණ නැහැ. ඇත්තටම මම මේ ඕඩර් කරේ බෑක් කවර් එකක් ඕනෙත් නිසානේ මට මම බෑක් කවර් ඕන තරම් තියෙනවා. බෑක් කවර්ස් තිබ්බත් අර මට පෙන්වන්න ඕනේ ඕගොල්ලෝට මේක යූස් එක්ස්පීරියන්ස් එක මොනවා වගේද. ඔයාලා Temu එකෙන් ඩිරෙක්ට් ගිහිල්ලා බෑක් කවර් එකක් ඕඩර් කරන්න බෑ. ෆ්‍රී shipping කරන්න නෑ. 2900 ෆ්‍රී shipping කරනවා නම් ඒගොල්ලෝ කියනවා ෆ්‍රී shipping නැතු වුණත් ඔයාට කාර්ට් එකට කරලා අවසරේ 2971ක ඕඩර් එක ප්ලේස් කරොත් විතරයි ඔයාට පර්චේස් එක කරන්න පුළුවන් කියලා. ඒක ලොකු ප්‍රශ්නයක්. කියන්නේ මම දැන් රුපියල් 2000ක ෂූස් දෙකක් වා දකින්න. ඒක වුණත් ඔයාලට පර්චේස් කරන්න බෑ. ඒක පර්චේස් කරනවා තව 971ක ප්‍රොඩක්ට් ගන්න. 970ක් හෝ ඊට වඩා වැඩි ගානක් පර්චේස් කරොත් තමයි ඔයාට ඩිලිවර් කරන්නේ ප්‍රොඩක්ට් එක. එතනින් ගියාම එක පාඩුයි. සහ දෙවෙනි එක මම ඒ වෙලාවේ මම කලින් කිව්වා වගේ ප්‍රොඩක්ට් එක ඒ වෙලාවේ ප්‍රයිස් එක තමයි තීරණය කරන්න වෙන්නේ අපිට. මොකද ඔෆර්ස් යනවා සමහර 30 40 50 90 දක්වා ඔෆර්ස් යනවා කියලා දාලා තිනවා සයිට් දෙකේම ගොඩක් වෙලාවට. ඉතින් මේ වෙලාවේ මම මාර්තු 11 වෙනිදා මම මේ ප්‍රොඩක්ට් එක ගද්දී මේ බෑක් කවර් එක Temu එකෙන් මම ගත්තේ ඩොලර් 1.71ක් වුණා. මේකේ මම දැක්ක විදිහට රුපියල් 800 ගාණක් වගේ වෙලා තිනවා මට. හැබැයි මේ බෑක් කවර් එකම මම AliExpress එකෙන් ගත්තේ ඩොලර් 0.99කට. ඒක රුපියල් 304ක් රුපියල් 310කට අඩු ගාණක් තමයි මගේ account එකෙන්
ඩෙබිට් වෙලා තියෙන්නේ. ඉතින් එතනින් බලද්දි ගොඩාක් වාසි වාට AliExpress එකේ මේ වගේ අවස්ථාවක් ගන්න එක. හැබැයි හැම වෙලේම ඒක වැලිඩ් නෑ. ඔයාලට මේ වීඩියෝ එක බලලා කෙලින්ම ටෙමු එකට AliExpress එකට ගිහින් බැලුවොත් ප්‍රයිස් කම්පෙයාර් කරලා සමහර ටෙමු එකේ ගණන් අඩු වෙන්න පුළුවන්. මොනම අඩු වුණත් රුපියල් 2971ක ප්‍රොඩක්ට් පර්චේස් කරොත් විතරයි ඒක ඩිලිවර් කරන්නේ. එතනින් හෝ ඊට වඩා වැඩි ගාණක් වුණොත් විතරයි. නැත්නම් ඒක ඩිලිවර් කරන්නේ ඕඩර් බාර ගන්න කාට් එකට ඇඩ් වෙන එක විතරයි වෙන්නේ. ඉතින් එතනදී ලොකු නෙගටිව් පොයින්ට් එකක් තමයි මේ ටෙමු එකේ අඩු ගණන් වල පර්චේස් කරන්න දෙන්නේ නැති එක. AliExpress එකේ ඒ අතින් බැලුවම රුපියල් 100ක 150ක 200 ගුණ ප්‍රොඩක්ට්ස් ගන්න පුළුවන්. හැබැයි ඒක ඩිලිවරි charge එකක් දානවා, shipping fee එක සමහර ලාවට shipping free products උත් ඔයාලට බලා ගන්න පුළුවන් මේ AliExpress එකේ. සයිට් එක ගැන කතා කරොත් එහෙම ටෙමු එක සහ AliExpress එක ගොඩාක් දුරට සමානයි. සාමාන්‍ය විදිහට තමයි පර්චේස් කරන්න තියෙන්නේ. හරි user friendly. ඔයාලට Google account එකක් හරි log වෙන්න පුළුවන්. නැත්නම් account එකක් හදලා email සහ password දීලත් log වීමේ හැකියාව හම්බෙලා තියෙනවා. හැබැයි මේක ලංකාවත් එක්ක කම්පෙයාර් කරාම ශ්‍රී ලංකන් මේ වීඩියෝ ගොඩක් බලන්නේ. එතකොට මම දැක්ක වැදගත්ම ලස්සනම දෙයක් තමයි ටෙමු එකෙන් හොඳටම ඒ country wise ඒගොල්ලෝ ටාගට් කරලා ප්‍රොමෝෂන් කරන්නේ. ඔයා දැකලත් නැතුව සමහර මේක මමත් පළවෙනි පාරට අද තමයි දැක්කේ. වීඩියෝ එක කරන්න පැය කිහිපයකට කලින් ලොග් වෙලා වද ටෙමු එකට ඒගොල්ලෝ අවුරුදු නිව් ඉයර් එකටත් ලංකාවේ නිව් ඉයර් එක එනවා අප්‍රේල් වල. ඒගොල්ලෝ ඒකට අදාළවත් ඒගොල්ලෝ කැම්පේන් එකක් කරනවා ඩිස්කවුන්ට්ස් දෙනවා කියලා. සිංහලෙන් ටැමිල් නිව් ඉයර් එකට අදාළව ලංකාවේ ඉන්න අයට ප්‍රමෝෂන් කරනවා ඒගොල්ලෝ. ඉතින් ඒක හොඳ තත්ත්වයක්. ඔයාලට ප්‍රමෝෂන් එකක් ලංකාව පුරා ෂොප් වල විතරක් නෙවෙයි ඉන්ටර්නැෂනල් ෂොප් එකක ටෙමු කියන සයිට් එකෙත් ඔයාලට පුළුවන්කම ලැබෙනවා මේ විදිහට බලා ගන්න අවුරුදු ඔෆර් එකක්. හැබැයි ඒක මම AliExpress එකේ දකින්නේ. AliExpress එකේ ගොඩාක් ලංකා ප්‍රමෝෂන් කරනවා. ඒකට AliExpress එකේ මම අර නිව් ඉයර් සේල් එකක් දකින්නේ. ඒගොල්ලෝ කර 15th anniversary කියලා සේල් එකක් කරනවා. AliExpress එකේ හැම වෙලේම ගොඩක් වෙලාට සේල්ස් යනවා. ඒ ගියත් මම ලංකාව මිනිස්සු ගැන හිතලා ඒ වගේ ඔෆර් එකක් දෙන එක ඇත්තටම හොඳ විදියක් විදිහට මම දකින්න. ඒගොල්ලෝ ඒ කියන්නේ ඒගොල්ලෝ country wise එක එක රටවල් අධ්‍යයනය කරලා ඒවට ඔෆර්ස් දෙන එක ගොඩක් හොඳ තත්ත්වයක් විදිහට මම දකිනවා. සහ එතනදී පැහැදිලිවම ටෙමු එකට ලකුණු දෙනවා. ආපහු රිවයිස් කරලා බැලුවොත් එහෙම අපි රිවිව් කරලා බැලුවොත් එහෙම ප්‍රයිස් එක ගත්තොත් අනිවාර්යෙන් මෙතනදී අපිට ලකුණු දෙන්නේ ප්‍රයිස් ඇන්ඩ් ෆීස් වලට දෙන්න වෙන්නේ AliExpress එක ලකුණු. ඒ කියන්නේ 10න් 8ක් විතර දෙන්න පුළුවන්. ටෙමු එකට 10න් 5ක් විතර දෙන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ යූසර්ස් ලාව ෆෝස් කරනවා වැඩි ගාණක පර්චේස් කරන්න. සයිඩ් එක ගැන කතා කරොත් එහෙනම් 10න් 8ක් විතර ටෙමු එකට දෙන්න පුළුවන්. 10න් 6ක් විතර දෙන්න පුළුවන් AliExpress එකට. ඒ මොකද අර country wise promotion දෙන නිසා ටෙමු එකේ. එතනින් යාර ගිහලා බලුවාට රිවිව්ස් බැලුවට පස්සේ සාමාන්‍යයෙන් මේ දෙකේම මික්ස්ඩ් රිවිව්ස් තියෙනවා. මම වැඩිපුර කාලයක් AliExpress පාවිච්චි කරලා තියෙන හින්දා මට හිතෙනවා AliExpress එක රිලයබල් වැඩි ඇති කියලා ටෙමු එකට වඩා. හැබැයි එහෙම හරියටම කියන්න බෑ. ඒක කාලයක් ඇති ටෙමු එකෙත් ගොඩාක් හොඳ රිවිව්ස් තියෙනවා ඉන්ටර්නෙට් එකේ මම දැකලා තියෙන විදියට. ඉතින් ඒ නිසා මේ දෙකම හොඳයි. ඒ නිසා ඒක මම අර අලුතෙන් දැක්ක දෙයක් නිසා සැක කරනවා නෙවෙයි. 10න් 7 ගානේ දෙකටම දෙන්න පුළුවන් සයිට් එක ගැන. ඊළඟට තමයි කස්ටමර් සපෝට් එක. මේ දෙකේම ලයිව් chat එකක් තියෙනවා. ඒගොල්ලෝගේ කස්ටමර් සපෝට් ඊමේල් එකක් තියෙනවා. මේ වාරා වගේ ප්‍රශ්න තිබුණොත් මොනවා හරි ප්‍රශ්නයක් විසඳ ගැනීම හැකියාවක් හම්බෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඔයාලා බය ප්‍රොටෙක්ෂන් එකක් මේ දෙකේම තියෙනවා. ඒ කියන්නේ වගේ මොකක් හරි වෙලා වගේ ප්‍රොඩක්ට්ස් නැති වුණොත්, මිස්ප්ලේස් වුණොත්, එහෙම නැත්නම් හොරකම් කරලා තිබුණොත්, එහෙම නැත්නම් ඩැමේජ් වෙලා තිබුණොත් ඔයාට 100%ක රිෆන්ඩ් එකක් ගැනීම හැකියාව මේ සයිට් දෙකේම හම්බෙලා තියෙනවා. මේ සයිට් දෙකටම Apple App Store එකේ සහ Google Play Store එකේ apps බලා ගැනීම හැකියාව තියෙන නිසා මොබයිල් ෆෝන් එකෙන් ඔයාට ලේසියෙන්ම orders place කිරීමේ හැකියාවත් මේ සයිට් දෙකෙම හම්බෙලා තියෙන නිසා මේ දෙකට ලකුණු 10න් 7 ගානේ දෙකටම දෙන්න පුළුවන්. ඉතින් මේ සයිට් දෙක ගැන මෙච්චරයි කතා කරන්න තියෙන්නේ. ඉතින් මම product එක purchase කරලා දෙන විදිහත් ඔයාලට කිව්වා. සයිට් දෙකටම ගිහිල්ලා ඒ සයිට් දෙකෙන් product එක review බලලා price එක compare කරලා product එක ගන්න නැත්නම් මේ site එක ඇතැල්ලා මේ site එක කරනවා මේ site එක ඇතැල්ලා මේ site කරනවා කියන එක බොරු වැඩක්. මොකද දෙකම Chinese apps. ඉතින් මේ දෙකෙන් මොකෙන් product එක ගත්තත් අඩුවට ගන්න පුළුවන්. delivery එකත් වෙනසක් වෙන්නේ නැහැ වගේම තමයි බොහෝ දුරට මේ AliExpress සහ Temu එකකින් ගේන වල tax වදින්නේ නැහැ. මට මෙච්චර කාලයකට tax වදින්නේ නැහැ. එකම එක product එක කරවත් AliExpress කරා ගෙන්නමු. සහ Temu එකකින් ගෙනවු එක product එකකටවත් මට tax වදිලා නැහැ මෙච්චර කාලෙට. ඒ නිසා මේ site දෙකම හොඳ services දෙන site දෙකක්. ඉතින් ඔයාලා හිතන්න පුළුවන් මේ සයිට් එකට වැඩිපුර බර දීලා කතා කරලා නැහැ. මට මේ සයිට් දෙකම හොඳයි. AliExpress එකෙන් මට ස්පොන්සර් කරා කියලා මම AliExpress එකට බර විදියට රිවිව් එක කරේ නැහැ. හැබැයි මම Temu එකෙන් මට ස්පොන්සර් නොකරා කියලා ඒකට අඩුවෙන් බර දීලා මම කරෙත් නැහැ. මට යූස් එක්ස්පීරියන්ස් එක මොකද මට ස්පොන්සර් කරා හෝ නොකරා ඒක මම 1xbet එකට එන්න පුළුවන්, AliExpress එකට එන්න පුළුවන්, Temu එකට එන්න පුළුවන්, Red Bull එකට එන්න පුළුවන්, Binance එකට එන්න පුළුවන්, Study Pool එකට එන්න පුළුවන්. මොන සයිට් එක මට ස්පොන්සර් කරත් මගේ යූසර් රිවිව් එක තමයි ඔයගොල්ලෝට දෙන්නේ. ඒක ස්පොන්සර් හම්බුණත් නැතත් ස්පොන්සර්ෂිප් එක ගැලවලා දැම්මත් ඇග්‍රීමන්ට් නැති වුණත් මම කියන්න ඕන දේ කෙලින්ම කියනවා. ඉතින් ඒ නිසා මම මේ කිව්වේ AliExpress හොඳයි, Temu හොඳයි. කම්පෙයාර් කරලා බලලා ඒ වෙලාවට ඔයාට හොඳයි කියලා දැනෙන දේ S2කින් බලලා
බුද්ධිය විසල බලකොට දැනෙන හොඳම සයිට් එකක් නම් පර්චේස් කරන්න ඕනේ. නැත්නම් එකක් අතහැරලා අනිකට යනවා කියන එක බොරු වැඩක් කියන එක කියන්න තමයි මම මේ වීඩියෝ එක කරේ. එහෙනම් මොනවාට ප්‍රශ්න නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. යාළුවන්ට බාන වීඩියෝ එක ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න පියාලු ඉන්ටර්නෙට් මාර්කටිං පාඩම් බාන්නේ. ඔය තමයි ටෙක්නොලොජි ලෝකයේ දේවල් දැනගන්න අපි සබ්ස්ක්‍රයිබ් කරන්න පුළුවන්. එහෙනම් වීඩියෝ එක නවත්තලා ඔයගොල්ලෝ හැමෝටම සුබම සුබ දවසක්.